සුබ දවසක් ඔයා යාළුවනේ. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඇලුමිනියම් ගුරු YouTube channel එකත් එක්ක. ඉතින් මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් අවිලා තියෙන්නේ 2x2 සිවිලිමකට බඩු ලිස්ට් එකක් කොහොමද පහසුවෙන්ම හදාගන්නේ කියලා. පහසුවෙන්ම ගණනය කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. අපි ගොඩක්ම නොදන්නා කෙනෙක් මුලින්ම වැඩේ කරනවා නම් මේ විදිහට මම හිතනවා ගොඩක් පහසුයි කියලා. මම ගොඩක්ම පහසු විදිහට කරන මේ ක්‍රමය ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. ඊටම පහසු දෙයක්. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මගේ channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හොඳයි, මුලින්ම අපි බඩු list එක ලියා ගන්නවා මොනවද ඕන වෙන අමුද්‍රව්‍ය කියලා. මම මුලින්ම අපිට ඕන වෙන දේ two by two sheet, main tee, cross tee, ඊට පස්සේ අපිට ඕන වෙනවා concrete and binding කම්බි. ඊට පස්සේ ආරනේ අපිට ආය ඕන වෙනවා පිටියේ වටේට එන wall angle එක. wall angle. මෙන්න මේ අමුද්‍රව්‍ය ටික තමයි අපිට ප්‍රධාන වශයෙන්ම 2x2 සිවිලිමට අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව යාළුවනේ ඔයාලා සිවිලිමට ලයිට් එකක් දාගන්න ඕනේ. ඒ නිසා මම සීලින් ලයිට් කියලා ඒකත් පල්ලෙහෙන් දාගන්නවා. මම මෙතනදී යාළුවනේ මුලින්ම කියන්න ඕන ඔයාලට සාමාන්‍ය 10 කාමරයකට යන බඩු ලිස්ට් එක තමයි හදන්නේ. 10 කාමරයකට යන බඩු ලිස්ට් එක තමයි මෙතන හදන්නේ. ඊට පස්සේ මම යාළුවනේ ඔයාලට බඩු ලිස්ට් එක හදාගන්න විදිහ කියලා දෙන්නම්. මම එහෙම කාමරයේ දල සටහනක් අපි ඉස්සරලා හඳ ගන්නවා මේ විදිහට. මම ගාගන්න කොට නම් ඇද තියෙන පුළුවන්. ඒක හිතන්න එපා වැඩිය. ඊට පස්සේ අපි මේන් ටී බාර් යන්නේ සාමාන්‍යයෙන් අඩි 2කින් 2කට තමයි මේන් ටී බාර් යන්නේ. ඒ නිසා මම මෙහෙම ඔයාලට කියලා දෙන ගමන්ම ඉරි ගහ ගන්නවා. ඊට කලින් නැත්තම් අපි පොඩි රොට් එකක් තියාගෙන දාගෙන යනවා. 2යි 4යි 6යි 8යි 10යි 2යි 4යි 6යි 8යි 10යි කියලා ගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට ඉරි ගහ ගන්නවා මේ අතට. ඔය විදිහට ඉරි ගහ ගන්නවා. ඊට පස්සේ මේ පැත්තට 2යි 4යි 6යි 8යි 10ක් විදිහට මේ පැත්තට ඉරි දා ගන්නවා. මොන විදිහට ඊට පස්සේ මෙතන මම කාමරේ දිග කියලා ගන්නවා. මේ පැත්තට යාළුවනේ මම කාමරේ පළල කියලා දා ගන්නවා. ඊට පස්සේ අතන මගේ අතකුරු ගැන ඔයගොල්ලෝ හිතන්න එපා. මගේ අතකුරු පැහැදිලි මදි වෙන්න පුළුවන්. ඉතින් අතකුරු ගැන ලකුවට හිතන්න එපා. ඉතින් යාළුවනේ මේ විදිහට මම දිග පළල දාගත්තා. දැන් මම සිවිලි මේන ෆ්‍රේම් එක මේ විදිහට ඇඳගෙන තියෙනවා. ඊට පස්සේ මම මේක මාක් කරගන්නවා සීලින් ෂීට් හැටියට 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 විදිහට. එතකොට අපිට ෂීට් ගාන 2x2 ෂීට් ගාන විල්ල දෙනවා 25ක් විදිහට. 2x2 ෂීට් 25යි. ඊට පස්සේ මේන් ටී ගාන බලනවා. මේන් ටී එක යාළුනේ අපිට දිග තියෙන්නේ සාමාන්‍යයෙන් අඩි 12ක් විතර. මම ඒ හින්දා මෙතන වරහන් ඇතුලේ දා ගන්නවා 12යි. ft කියලා. එතකොට අඩි 12 බාර තමයි එන්නේ. අපිට ප්‍රමාණවත් වෙනවා 12 බාර එකක් 10 කාමරයකට එක පාරම දාගන්න. කිසි ජොයින්ට් කිරීමකින් තොරව. ඒ හින්දා යාළුනේ මම මේ පැත්තට කොයි පැත්තට අපි මේන් ටී මේ පැත්තට දැම්මත් එකයි මේ පැත්තට දැම්මත් කොහොමත් එකයි. ඒ හින්දා මම මේ පැත්තට මේන් ටී බාර ගණන් කරනවා 1යි 2යි 3යි 4යි. මේන් ටී 4ක් යනවා අපිට මේ වැඩේ සඳහා 10 කාමරයකට මේන් ටී 4ක් ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ කොස් ටී මම ගණන් කරන්න යන්නේ කොස් ටී එක අඟල් 24ක්. එහෙම නැත්නම් අඩි 2ක් වගේ තමයි තියෙන්නේ. අඩි 2යි ෆීට්. ඊට පස්සේ මම කොස් ටී මේ පැත්තට ගන්න අපි මේන් ටී මේ පැත්තට දාගත්තා. කොස් ටී මේ පැත්තට දාගන්න යනවා. මම කොස් ටී ගණන් කරනවා. කොස් ටී එන්නේ මෙහෙම. ඔන්න 1යි 2යි 3යි අපි මේන් ටී ටික කරලා දාගත්තාම කොස් ටී කඩලා ගලනවා ගහන්නේ.
1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි අපිට ෂීට් 25ක් ගියාට මේ වැඩේට කොස්ටි කියන්නේ 20යි යාළුවනේ. ෂීට් 25ක් ගියා කොස්ටි 20ක් ගියා. ඊට පස්සේ අපි බලන කොන්ක්‍රීට් තැන. කොන්ක්‍රීට් තැන යාළුවනේ සාමාන්‍යයෙන් අපි ගහගනිද්දී අඩියෙන් අඩි වාය ගහ ගන්නවා. කොන්ක්‍රීට් තැන ගහද්දී එතකොට අපිට මේ පැත්තක් අඩි 10යි දිග දෙපැත්ත 10 නම් සාමාන්‍යයෙන් එතකොට අඟල් අඩියෙන් අඩි වදිනවා නම් අඩි 10නේ. අඩි 10යි කියන්නේ එක පැත්තකට කොන්ක්‍රීට් තැන 10ක් වදිනවා. එතකොට 10යි 20යි 30යි 40යි. කොන්ක්‍රීට් තැන 40යි. අපි වැඩියෙන් කියලා අපිට පළු වෙන කොන්ක්‍රීට් තැන ඇද වෙන කොන්ක්‍රීට් තැන එක ගත්තාම එතකොට 10යි 20යි 30යි 40යි යාළුවනේ. 40යි අපි 60ක් දා ගන්නවා වැඩිපුර කියලා. මොකද මේවා ඇද වෙන්න පුළුවන් තැලෙන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් පිටියකට අඟලෙන් ගැහුවට ප්‍රශ්නයක්ම නැහැ. නෑ. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි බයිඩින් දානවා. සාමාන්‍යයෙන් බයිඩින් කිලෝ එකක් ප්‍රමාණවත් වෙනවා යාළුවනේ. 10 කාමරයකට කිලෝ එකට වැඩියෙන් යන්නේ නැහැ. ඉතුරුත් වෙනවා. ඉතින් මම හින්දා බයිඩින් කිලෝ එකක් දානවා. අපි බයිඩින් කම්බි ගනිද්දී අනිවාර්යෙන් රබර් කවරින් එක තියෙන කම්බියම ගන්න. මොකද ඉස්සරහව නෝමල් කම්බිය. ඒක ටික කාලයක් යනකොට වවුල්ලු සතු ජරා කරලා මිනිස්සු කරපුවාම එහෙම ඒක ටික කාලයක් යනකොට දිරන්න ගන්නවා. කවරින් එක තියෙන එක ඔරොත්තු දෙනවා සිලිගමට. ඒ හින්දා අපි ඒ විදිහට දානවා. ඊට පස්සේ අපි වෝල් ඇංගල්. වෝල් ඇංගල් 10 කාමරයකට වෝල් ඇංගල් එක අඩි 10යි. අඩි 10යි. ඒ හින්දා අපි 10යි 20යි 30යි 40යි. එතකොට වෝල් ඇංගල් 4ක් ප්‍රමාණවත් වෙනවා. එතකොට 10 10 කාමරයක් කියන්නේ යාළුවනේ තාමත් පොඩි කාමරයක්. ඒ හින්දා එක ලයිට් එකක් වෝඩ් 12න් එක ලයිට් එකක් හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඔයාලා ඕනනම් දාගන්න පුළුවන්. එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මැද්දෙන් සෙන්ටර් කරලා අපි එක ලයිට් එකක් දාගන්නවා කාමරේ. ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි එන්නේ 2x2 සිවිල්ම 10 10 කාමරයකට බල්බ් එක හදාගන්නේ මේ විදිහට. තව ලේසි ක්‍රමයක් තියෙනවා. මම ඒකත් ඔයාලට වීඩියෝ එකකින් ගෙනින්නම්. එහෙනම් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලගේ දැනුමට මොනවා හරි එකතු කරගත්තා නම් මේ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.